ට්‍රිප් යන්න ප්ලෑන් කරනවා කටින්. නැත්නම් ගෲප් එහෙම හදාගන්න අඳින රූප හදපු එක විතරයි ඉතුරු වෙන්නේ. හරිද? ඊට පස්සේ ආර්ථිකේ කඩන් වැටෙනවා. දැන් පන්ති යනවා කියන්නේ ආර්ථිකය හොඳයිනේ. ශක්තිමත් හයිඩ්‍රොක්සයිඩ් අවශ්‍ය වෙන්නේ කොහෙන්ද? ස්ට්‍රොන්ඩියම් සිරේ ඉහළ. දැන් තේරෙනවද? දැන් ටික ටික තේරෙනවා. ප්‍රශ්න කරන්නම ඕනේ. ප්‍රශ්න කරද්දි මේක වදින්නේ. බලමු දැන් අපි ඉස්සරහට ප්‍රශ්න කරනවා. හරිද? දැන් ලබන සතියේත් පිළිවෙලට ෆිසිකලි සෙට් වෙන්න දැන් ඔය සමහර අය ලයිව් ඉන්නයි අරකයි මේකයි බලයි. නමුත් දැන් ළමයි ඔයාලගේ මේ ෆිසිකලි යන ප්‍රමාණය අනුව තමයි මම ෆිසිකලි පන්ති කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ කියන්නේ ළමයි ෆිසිකලි එනවා නම් මාත් පන්තිට ෆිසිකලි එනවා ළමයිට ෆිසිකලි එන්න ලොකු උමනාවක් නැත්තම් ඇත්ත කතාව එහෙමනේ නේ. ඔන්ලයින්ම කරනවා නම් ඉතින් මට ඔන්ලයින් කරන එක ලේසි. ඇත්තට මට කුරුණෑගල ගෙදර ඉඳන් හොඳට සැපට ස්ටුඩියෝ කරලා කරන්න පුළුවන් කිසිම අවුලක් නැහැ. උදේ නැගිටලා අද නැගිට්ටේ පාන්දර දෙකට විතර නැගිට්ටේ. එන්න බෑ. ඉතින් මට කිසි අවුලක් නැහැ. මහන්ති එහෙම නෑ. ඒක කිසි අවුලක් නැහැ. අපි වැඩ ගන්න පුරුදුලා තියෙන්නේ. වැඩ ගන්න දිනුත් තමයි එහෙම මේ මගේ දත්කෝ වැඩ කරන්න නැතුව ඉතින් මට නැහෙන කම්මැලි. කියන්නේ වැඩ නැති වුණොත් එහෙම නිකන් අර පන්ති නැති වුණොත් එහෙම නිකන් පිස්සු වගේ හැදෙනවා. හරිද? දැන් ඔයාලට ඔය අනිත් පැත්තනේ අපිට වැඩ දීපොත් පිස්සු වගේ හැදෙනවා එහෙමනේ. දැන් මම සතියේ එක දවසයි නිවාඩු වෙන්නේ. ඒක නිවාඩු කියන්නේ ඉතින් වැඩ දිනන එක දිගට. නමුත් අර දැන් ඉස්සර දවස් 3ක් විතර මම නිවාඩු තිබ්බා. දැන් මේ අවුරුද්ද මුල වගේ මේ මාතර පටන් ගන්න කලින්. ඇත්තටමත් මේ මාතර ක්ලාස් එක ෆිසිකලි කරන්නත් හේතුව මේ 2027 මේ අර ගෙදර ඉද්දි නිකන් පිස්සු වගේ. ඒ කියන්නේ අහෙල කාලා කන්නිලා යනවා වගේ හැඟීමක් එනවා. හරිද? වැඩමද? ඔයාලට ඔය අනිත් පැත්තේ ඕගොල්ලෝ නිකන් පන්තියාම කාලා කන්නිලා යනවා වගේ හැඟීමක් එනවා. ගෙදරලා සැපට බුදිය ගන්න ආසයි. ඕක ඒලවල ඉවරලා සති දෙකක් ගෙදර ඉන්නකො ජීවිතේම එපා වෙනවා. දැන් ඔයාලා එන ආසාවෙන් ඉන්න වැඩ නොකර ඉන්න දැන් මේ ඒලවල ඉවර කරලා නිකන් ඉන්න ආසාවෙන් ඉන්නේ. බලන්නකො සද්දයක් නිකන් ඉන්න එපා වෙනවා. අර ට්‍රිප් යන්න ප්ලෑන් කරනවා කටින්. නැත්නම් ගෲප් එහෙම හදාගන්න අඳින රූප හදපු එක විතරයි ඉතුරු වෙන්නේ. හරිද? ඊට පස්සේ ආර්ථිකේ කඩන් වැටෙනවා. දැන් පන්ති යනවා කියන්නේ ආර්ථිකය හොඳයිනේ. ශක්තිමත්නේ. ගෙදරින් ආර්ථිකය කඩන් වැටෙනවා. ප්‍රශ්න ගොඩයි. හරි ආගන්නකො. මේක දැන් මට කියන්න දැන් අහගන්න. ඉවරයි දැන් ඉවරයි දැන්. මට කියන්න මේකේ